හායි කොහොමද ඔයාලට? අද මම කියලා දෙන්න යන්නේ බබාට ඉක්මනින් හදාගන්න පුළුවන් පෝෂණ බතක්. මේ බත ඇත්තටම කෑම කන්න හොර බබාලට හදලා දීලා බලන්න. මේකට අවශ්‍ය වෙනවා හාල්, පරිප්පු, කැරට්, මැල්ලුම් වර්ගයක්, සුදු ලූණු. මෙතනදී ඔයගොල්ලන්ට පරිප්පු වෙනුවට වෙනත් ඕනෑම ධාන්‍ය වර්ගයක්, එළවලු වර්ගයක් යොදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට අපි දාගන්නවා හාල් ටිකයි පරිප්පු ටිකයි. ඒක හොඳට තැම්බෙන්න ඕනි. ඒ හින්දා ඒ අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දාගන්න. මෙතනදී මම කියන්න ඕනි බබාලා සමහර බබාලා ඉන්නවා බත් මොනම විදියකට දුන්නත් කන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ රෙසිපි එක දීලා බලන්න. මගේ බබාට නම් ඇත්තටම හරි ගියා මේ රෙසිපි එක. මේකට ඕගොල්ලන්ට අවශ්‍ය ඕනෑම ද්‍රව්‍යයක් දාලා හදා ගන්න පුළුවන්. මාස 6 ඉඳන් බබාලාට දෙනවා වගේ පෝෂණ බතක් වගේ තමයි මේක හදන්නේ. මේක ඕනෑම වයසක බබෙක්ට දෙන්න පුළුවන්. ආහාර කන්නේ නැති බබාලා, කෑම කන්නේ නැති බබාලාට ඔයගොල්ලන් දීලා බලන්න. මාස 6 බබාලාට දෙනවා නම් ලුණු, සුදු ලුණු වගේ දේවල් එකතු කරගන්න එපා. එහෙම නැතුව මේක හදලා දීලා බලන්න. මාස 6 ඉඳන් බබාලාට මේ රෙසිපි එකට දෙන්න පුළුවන්. මෙතනදී පරිප්පු වෙනුවට ඔයගොල්ලන්ට කඩල, මුං ඇට, කව්පි වගේ ධාන්‍ය වර්ග යොදා ගන්න පුළුවන්. කැරට් වෙනුවට බතල, වට්ටක්ක වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඕනෑම මැල්ලුම් වර්ගයක්. මීට අමතරව මස් මාළු වගේ දේවල් යොදා ගන්නත් පුළුවන්. මම අද මෙතනදී මස් මාළු මොනවත් ඇඩ් කරගන්නේ නැහැ. මේ ටික තමයි මම ඇඩ් කරගන්නේ. ඒ කියන්නේ මම වෙනම බබාට බිත්තරයක් තම්බලා දෙනවා. ඒ හින්දා තමයි මම මේක ඇඩ් කරගත්තේ නැත්තේ. ඔයගලන්ට කැමති නම් මේකට මස් මාළු යොදා ගන්න පුළුවන්. මම මෙතනදී ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා වතුර දාලා ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. මගේ බබාට දැන් අවුරුද්දට වැඩි හින්දා වයස. මාස 6 බබෙක්ට නම් වගේ නම් අවුරුද්දට වඩා අඩු බබාලාට නම් ලුණු දාන්න එපා. ඊට පස්සේ හොඳට මේක වහලා උයා ගන්න ඕනි. අපි සාමාන්‍යයෙන් බත් වෙන ගානට බෙරි වෙන්න වගේ උයා ගන්න ඕනි. මේ විදිහට වතුර චුට්ටක් තියෙද්දි බෙරි ගතියට වගේ තියෙද්දි මම මේකට යොදා ගන්න පොල් කිරි. අපේ බබා කිරිබත් කන්න හරිම ආසයි. ඒ හින්දා තමයි මම මේ විදිහට බත් වලට කිරි දාලා දෙන්නේ. එතකොට අර අවශ්‍ය පෝෂණයක් ලැබෙන බබා ආසාවෙන් කනවා. ඕගොල්ලන්ගේ බබාලටත් මේක දීලා බලන්න. ඇත්තටම ගොඩාක් කන්නේ නැති බබාලට මෙහෙම බත් වලට පොල් කිරි වගේ දෙයක් දාලා දුන්නාම බබාලේ පොල් කිරි රසට හරි ආසයි. බබාලා කනවා. ඔයගොල්ලන් දීලා බලන්න. මං කියනවට දවස් දෙකක් අනිවාර්යයෙන්ම මේක බබාලා කන්න පුළුවන් ආසාවෙන් කන කෑමක්. හදලා දීලා බලන්න. මේ විදිහට පොල් කිරි දාලා හොඳට උතුරනකම් හොඳට මේක තම්බ ගන්න ඕනේ. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට හිඳුනට පස්සේ බබාට දෙන්න පුළුවන්. මාස 6 බබෙක්ට දෙනවා නම් මේක හොඳට මත් ගාලා දෙන්න, නැත්නම් බ්ලෙන්ඩර් කරලා දෙන්න පුළුවන්. මගේ බබාට අවුරුද්දට වඩා වැඩි හින්දා මම මේ විදිහටම දෙනවා කැබලි විදිහට. ඉතින් ඔයගොල්ලොමුත් මේක හදලා දීලා බලන්න. මට කමෙන්ට් එකකුත් දාන්න. ස්තුතියි.